Welcome back to Mission Marsha YouTube channel. අද ඔයගලන්ට අරගෙන ඉන්න වීඩියෝ එක ඉතින් වාහනේ වීඩියෝ එකක් තමයි. පළවෙනි තැන ඉඳලා අපි කොහොමද තනියම වාහනයක් හොදගන්නේ කියලා. ඉතින් වාහන හොදන තැන් මෙහි හරි අඩුයි. ඉතාලියේ හරි අඩුයි. මුලින්ම කියන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඉතාලිය කෙනෙක්ට. ඉතින් වාහන ඉතාලියේ හොදන තැන් හරි අඩුයි. ඉතින් මේ වගේ නිස්කලංක තැනක් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ තැන තියෙන්නේ නම් අපේ ගෙවල් කිට්ටුව. ඉතින් මම හිතුවා ඔයගලන්ට අරගෙන එන්න අපේ වාහනේ කොහොමද හොදන්නේ කියලා. මුලින් ඉඳලා මම ඔයගලන්ට කියලා දෙන්නම් තනියම වාහනයක් කොහොමද හොදගන්නේ කියලා. යන් අපිත් එක්ක බලමු. මුලින්ම මම වාහනේ හොදන්න කලින් අපි ගමු වාහනේ හොදන්න අවශ්‍ය වෙන කාසි වගේක් තියෙනවා මෙහි. ඒ කාසි ටික ගමු. ඉතින් සාමාන්‍යයෙන් කාර් වොෂ් එකකට ආවහම මේ වගේ තැනක් තියෙනවා. මේ තැනින් මුලින්ම අපි කාසි ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ තැනක කාඩ් එකෙන් පේ කරන්නත් පුළුවන් කෑෂ් වලින් පේ කරන්නත් පුළුවන්. හැබැයි ගොඩක් තැන් තියෙන්නේ කෑෂ් වලින් පේ කරන්න විතරයි. ඒත් මෙතන පුළුවන් කාඩ් එකෙන් පේ කරන්න. ඉතින් මම ගන්නවා ඒ කාසි පහක් ගන්නවා. ඒ කාසි වලට කියන්නේ ජෙත්තෝනි කියලා මෙහෙ. ඉතින් අපි බලමු දැන් ජෙත්තෝනි අරගෙන මෙතන ගහලා තියෙනවා අකුයිස්තෝ කාඩ් කියන්නේ අපිට කැමති නම් මේගොල්ලන්ගේ කාඩ් එක ගන්න පුළුවන්. ඉතින් මෙතන ඊට පස්සේ තියෙනවා අකුයිස්තෝ ජෙත්තෝනි කියලා. ඒ කියන්නේ මම අර කිව්වා ඔයගලන්ට කාසි මම ඒ කාසි අරගෙන පෙන්නන්න. ඒ ජෙත්තෝනි ගන්න පුළුවන් කියලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් වෙන කරන්න ඕන විදිය මෙතන ස්ටෙප් 1 2 3 කියලා ස්ටෙප්ස් 3කට අපිට පෙන්නලා තියෙනවා. මුලින්ම අපි අපේ කෑෂ් හරි අපි ගෙවන කාඩ් එක හරි ඇතුළත් කරන්න ඕනේ. ඒකට කලින් අපි මෙන්න මෙහි විදියට අපි ගන්න ජෙත්තෝනි හින්දා මේ බටන් එක ඔබනවා. ඊට පස්සේ අපෙන් අහනවා අපි යුරෝ 5ක ජෙත්තෝනි 5ක්ද ගන්නෙ යුරෝ 10ක ජෙත්තෝනි 10ක්ද ගන්න කියලා. එතකොට මම දැනට ගන්නේ 5ක්. ඉතින් මම මෙතන 5 කියන එක ඔබනවා. ඊට පස්සේ මෙතන අපි මම කාඩ් එකෙන් පේ කරන නිසා කාඩ් එකෙන් ගෙවනවා. මම 5ක්නේ ගත්තේ. ඉතින් මෙතන එතකොට ජෙත්තෝනි 5ක් තියෙනවා. ඒත් එක්කම අපිට රිසිප්ට් එකක් එනවා. ඉතින් කෑෂ් වලින් පේ කරන කෙනෙක් නම් මෙතන පුළුවන් මොනේතා කියන්නේ කාසි දාන්න පුළුවන් 7.50 ඉඳලා යුරෝ 1 2 වෙනකන් කාසි දාන්න පුළුවන් මෙතනට. බංකොනෝතේ කියන්නේ කොළ සල්ලි. ඉතින් මෙතනට කොළ සල්ලි දාන්න පුළුවන් යුරෝ 5 10 20 කියන කොළ සල්ලි. ඉතින් ඒ විදිහට කෑෂ් වලින් ගෙවන කෙනෙක් නම් එහෙම දාන්න පුළුවන්. ඉතින් දැන් අපි ජෙත්තෝනි 5ක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම අර කිව්ව කාසි. ඉතින් මේවට තමයි ජෙත්තෝනි කියලා කියන්නේ. මේ අපි ගත්ත ජෙත්තෝනි එකක් වැලිඩ් වෙන්නේ යුරෝ 1ක් විදිහට. ඉතින් මේ වගේ ඒවා අවශ්‍ය වෙනවා අපිට මේ වාහනේ හොදන්න. ඉතින් මේක තමයි වාහනේ හොදන්න අපහම අපි කරන්න ඕනේ පළවෙනි ස්ටෙප් එක. ඉතින් අපි දැන් මුලින්ම වාහනේ හොදගමු. යමු දැන් වාහනේ හොදන්න. ඉතින් අපි දැන් වාහනේ හොදන තැනට දාලා තියෙන්නේ. ඉතින් වාහනේ හොදන්න ආපුවාම අපි අවශ්‍ය තැනට දැම්මට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා අපි හොදගන්න විදිහ කියලා. අපිට කැමති විදිහට හොදගන්න පුළුවන්. මේ තියෙන්නේ කාඩ් එක අර මම ඔයගලන්ට කියවනේ අපි ජෙත්තෝනි ගත්ත තැන කාඩ් එකක් තිබ්බා කියලා. ඉතින් ඒ කැමති නම් ඒ කාඩ් එක මෙතනට දාගන්න පුළුවන්. ඒ කාඩ් එකට අපි සල්ලි කරි කරගන්න එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකම ලොකු චේන්ජ් එකක් නෑ ජෙත්තෝනි ගන්න එකේ කාඩ් එක ගන්න එකේ. ඉතින් මෙතනට කාඩ් එක දාන්න පුළුවන්. කාඩ් එක තියෙන කෙනෙක් නම් දැම්මට පස්සේ මෙතන පෙන්වන ඩිස්ප්ලේ එකේ කාඩ් එකේ කීයක් තියෙනවද එහෙම කියලා. ඉතින් මෙතන ජෙත්තෝනි දාන එකේ ජෙත්තෝනි දැම්මට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය අපි හොදන අවශ්‍ය එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාට පස්සේ අපිට හොදන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ ස්ටෙප් 1 ඉඳලා 7ට එනකන් තියෙනවා. ඒ 7 මොනවද කියලා කියන්න. ස්කියුම කියලා කියන්නේ වාහනේ හොදන්න කලින් සබම් පෙන එකකින් වගේ මුළු වාහනේම කවර් වෙනවා. ඊට පස්සේ තමයි ස්ටෙප් බයි ස්ටෙප් හොදන්නේ. ඉතින් මේ ලාවා චේරක කියන්නේ ටයර් හොදගන්න. ටයර් හොදගන්න වෙනම එකක් තියෙනවා. 2 3 කියන්නේ ප්‍රී ලවාජ්ජෝ. ඉතින් මුළු වාහනේම ප්‍රී ලවාජ් එකක් විදිහට නෝමලි වතුර වලින් හොදන්න පුළුවන්. ඊට පස්සේ 4 තියෙන්නේ ස්පත්සලා. ඒ කියන්නේ සබන් එන බ්‍රෂ් එකක් තියෙනවා. ඉතින් ඒ මං හොදනකොට ඒක ඔයගලන්ටත් පෙන්නන්නම් ආපහු. එන්නේ බ්‍රෂ් එක තමයි මේ 4න් කියන්නේ. 5 ඇවිල්ලා රිලාෂාක්වා
per cera. ඒකේ අදහස වෙන්නේ අපි සබන් දාලා වාහනේ හේදුවට පස්සේ චේර එකක් තියෙනවා. ඉතින් ඒ චේර එක දාන්න කලින් අපි මේ ස්ටෙප් එකේ වාහනේ හොදගන්න ඕනේ. ඉතින් මේ 6 චේරා බ්‍රිලාන්තේ ඒ කියන්නේ වාහනේට අපි ෂයින් එකක් දෙන්න මේ චේරා බ්‍රිලාන්තේ කෙනකින් වොෂ් කරනවා. ඉතින් 7 ඇවිල්ලා වෙලා ෂාක්කෝ අන්තියනෝනේ. ඒ කියන්නේ මුළු වාහනේම ෆිනිෂ් කරන්න අන්තිමට අපි හොදන කරනවා මේ 7 වෙනි එක. ඉතින් මේ තියෙන එමර්ජන්සි. ඉතින් මේ බටන් එක ඇවිල්ලා අපිට හදිස්සියක් වුණොත් මොන හරි දෙයක් වැඩ කරන්න නැතුව හරි මොන හරි දෙයක් වුණොත් අනිවාර්යෙන් එමර්ජන්සි බටන් එකක් තියෙනවා. ඉතින් ඒක අපුවාම මෙතන ඉන්නවා කට්ටියක්. ඒගොල්ලෝ එනවා අපේ හෙල්ප් එකට. ඉතින් මේ විදිහට තමයි මේක වෙන්නේ. පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් ඔයගලන්ට මේ වගේ බෝඩ් එකක් තියෙනවා. ඉතින් මේ බෝඩ් එකේ හැමදේම විස්තර කරලා තියෙනවා. මොකද අපි කරන්න ඕනේ? අපි මං එක්සාම්පල් එකකට ගත්තොත් ලවාජ්ජෝ කරන ස්පාත්සල එක ගත්තාම අපි කොහොමද ස්පාත්සල එක හොයාගන්නේ? මොකද්ද අපි කරන්න ඕනේ? හැමදේම මෙන්න මේ විදිහට බෝඩ් එකක ඩීටේල්ස් ඔක්කොම එන්ටර් කරලා තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන සාමාන්‍ය මම හොදන විදිහ. මම මේ හතම පාවිච්චි කරන්නේ නැහැ. මෙතනදී මම මුලින්ම කරන්නේ ප්‍රී ලවාජ් එක. මුලින්ම වාහනේ ෆුල් හොද ගන්නවා 3 වෙනි එක. ඉතින් එන්න මම මාත් එක දැන් ජෙට්ටෝන් එක දාලා අපි ප්‍රී ලවාජ් එක කරමු. විනාඩි 1යි තප්පර 50ක් තියෙනවා. අඩියේ තප්පර 50ක් තමයි අපිට දැන් අපිට තියෙන සම්පූර්ණයෙන්ම. ඉතින් මේ එක කවුන්ට් වෙනවා අපි ඇතුළ තුන අපේ වාහනේ ප්‍රී ලවාජ් එක කරගන්න ඕනේ. තව තප්පර 8යි තියෙන්නේ. ප්‍රී ලවාජ් එක කරාම ඉතින් අපි මේ ගන්න ඒවා තැන් හොයාගන්න මෙන්න මෙතන විදිහට මේ විදිහට බෝඩ්ස් ගහලා තියෙනවා. අපිට අමාරු නැහැ. ප්‍රී ලවාජ් එකට ගන්න මේකෙන් රිලා ෂාකෝ එක මේක චේරා එක මේක. දැන් අපි ස්පත්සල එකේ වාහනේ මැදින් තමයි යන්නේ. බලමු. මෙතන ස්පත්සල කියලා ගහලා තියෙන. ඉතින් අපිට හොයාගන්න ලේසි. අපි ගත්තා. මේකේ මෙන්න මේකේ සබන් එනවා. අපිට තියෙන ඉතින් මඩින්න තමයි දැන්. මේ විදිහට. ඉතින් මේ විදිහට අපිට තප්පර ගන්න පෙන්නනවා මෙතන. ඉතින් අපි දැන් වාහනේ සම්පූර්ණයෙන්ම සබන් වලින් මැදලා තියෙන ස්පත්සලයෙන් මැද්ද අපි සබන් දාලා ඊට පස්සේ අපි දාන්නේ මේ රිලා ෂාකෝ පෙර් චේරා කියන එක. මේකේ විනාඩියයි තප්පර 50ක් තමයි තියෙන්නේ. තව තප්පර 32යි අපිට කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් මම දෙපාරක් වතුර වලින් හොදනවා. මොකද එකපාරක් හේදුවට සම්පූර්ණ සබන් ටික ඔක්කොම යන්නේ නැහැ. ඉතින් ඒ නිසා දෙපාරක් හොද ගන්නවා. ඊට කලින් අපි මේ චේරා බ්‍රිලාන්ත කියන එක දාමු. දැන් මේ චේරා බ්‍රිලාන්ත කියන එක දාමු.
මේක පොඩක් ඔයිල් එක වගේ එන්නේ. හරි. දැන් අපි අන්තිම ෆයිනල් වොෂ් එක කරගන්න යන්නේ. කාසි ඉවරයිද? නෑ, එකක් තියෙනවා. යුරෝ 5ක් ගියා. හරි. දැන් අපි රිලාෂා කාන්තලෝන එක කරගන්නවා ෆයිනල් වොෂ් එක. මේ වගේ තැන් කිහිපයක් තියෙනවා අපිට වාහනේ දාලා හොදගන්න. පිස්තා número 1, පිස්තා número 2, පිස්තා número 3. අන්න මේ විදිහට නම්බර්ස් තුනකට තැන් තුනට අපිට දාලා වාහනේ හොදගන්න පුළුවන්. ඒත් එක්කම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ වගේ තැනකට ආපුවාම කස් එක හොයාගන්න කස්සා කියලා ගහලා තියෙනවා. අමාරු වෙන්නේ නැහැ. අපි වාහනේ හොදලා ඇතුළ සුද්ධ කරගන්න විදිහත් ඔයගලන්ට පෙන්නන්න හුව එක දාලා. සාමාන්‍යයෙන් ඉතාලියේ මේ වගේ තැනක් හොයාගන්න ලේසිම ක්‍රමයක් තමයි මේ වගේ තැන් තියෙන්නේ. ෂෙඩ් වල ඒ කියන්නේ තෙල් ගහන ගෑස් ස්ටේෂන්ස් වල තමයි මේ වගේ තැන් සාමාන්‍යයෙන් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට අමාරු නැහැ. Google එකේ සර්ච් කරලා මේ වගේ තැන් හොයාගන්න පුළුවන්. එතකොට ඉතින් ඔයගලන්ටම ඔයගලන්ගේ වාහනේ හොදගන්න පුළුවන්. දැන් වාහනේ සම්පූර්ණයෙන් වොෂ් කරලා ඉවරයි. සම්පූර්ණයෙන් මේ විදිහට වොෂ් කරන්න ගියේ යුරෝ 5ක් විතරයි. දැන් අපිට තියෙන්නේ ඇතුළ ක්ලීන් කරගන්න. ඒකට හුව කරන්නේ කොහොමද කියලාත් මම ඔයගලන්ට එක්කගෙන යන්නම් ඒ තැනට. සාමාන්‍යයෙන් මම හුව කරන්නේ මගේ ගෙදර හුව එකෙන්. ඒකෙන් වෙනම කෑල්ලක් තියෙනවා වාහනේ හුව කරන්න. ඒත් මම අද ඔයගලන්ට වීඩියෝ එකකට කරලා පෙන්නන්නම් කොහොමද සාමාන්‍යයෙන් මේ වගේ තැනක ඒ විදිහට හුව කරගන්න කියලා. දැන් අපි යමු එතනට කොහොමද මේ වැඩේත් අපි කරගන්නේ කියලා. ඉතින් අපි දැන් ඉන්නේ වාහනේ හුව කරගන්න තැන. මෙතනට කියන්නේ අස්පිරා පෝල්වරේ කියලා. අස්පිරා පෝල්වරේ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හුව එකට කියන වැකුම් කරන මැෂින් එකට කියන නමක්. ඉතින් මේ අස්පිරා පෝල්වරේ එකෙන් අපි බලමු අපේ වාහනේ අපි කොහොමද ක්ලීන් කරගන්නේ කියලා. මං ගාව ජෙට්ටෝනි නැහැ. ඒ නිසා මම යනවා ජෙට්ටෝනි තව 5ක් අරගන්න. අරගෙන එන්නම් ඉක්මනට. ඉතින් මෙතන සාමාන්‍යයෙන් ස්ටෙප් 1 2 3 4 කියලා ලියලා තියෙනවා. අපි ගමු මෙන්න මේ කෑල්ල තමයි අපිට ඕනි වාහන ඇතුළේ හුවර කරන්න. මේ වගේ ලොකු බටයක් තියෙන්නේ. එන්න මම ඔයගලන්ට පෙන්නන්නම් මෙතනදී වර්ග 4ක් තියෙනවා. අපිට ප්‍රොෆූමා අන්තිබැක්ටීරිකෝ ඒ කියන්නේ වාහන ඇතුළේ සුවඳ එන්නයි විස බීජ නැති කරන්න අපිට පුළුවන් මේ ප්‍රොෆූමා අන්තිබැක්ටීරිකෝ කියන එක යූස් කරන්න. ඊළඟට තියෙනවා නේරෝ ගොම්මේ. ඒ කියන්නේ වාහන වල ටයර් වලට ෂයින් එකක් දෙන්න යූස් කරන්න තියෙනවා එකක්. ඒක. ඒතර මේ ආරියා කොම්ප්‍රෙසර් කියන්නේ ආරියා එකකින් එන්නේ හුලම් විතරයි. හුලම් ගොඩක් සැරට එනවා. ඒකෙන් පුළුවන් අපිට වාහන තියෙන දූවිලි ටික ඔක්කොම අයින් කරගන්න. නමුත් අස්පිරා පොල්වරෙන් අපිට දූවිලි ටික අද්දලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ අතර තියෙන වෙනස. අපි කරන්නේ මේ අස්පිරා පොල්වරේ කියන එක. මෙන්න මේ විදිහට කාසිය දාලා මේ විදිහට ඔබනවා. දැන් අපි හොය කරගමු. පැරකේ පාට ඔයගලන්ට පේනවනේ. ඉතින් හේතුවට පස්සේ තොම තමයි තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේ නේරෝ ගොම්මේ කියන එක පොඩක් ගන්න. ඉතින් මේවා ගන්නකොට මේ තැම් වල ගහලා තියෙනවා. ඕන නේරෝ ගොම්මේ ඒවා ගහලා තියෙනවා. අපිට හොයාගන්න අමාරු නේ. මෙතන ආරියා කොම්ප්‍රෙසර්, මෙතන මේ අස්පිරා පොල්වරේ, මෙතන ප්‍රොෆූමා අන්තිබැක්ටීරිකෝ ඒ ඔක්කොම නම් ගහලා තියෙනවා. දිගට හොයාගන්න අමාරු නෑ. ඒත් එක මෙතන තියෙනවා තව විශේෂ දෙයක්. වතුර තියෙනවා. අපිට
ඕන විදිහට යූස් කරන්න වතුර තියෙනවා. අපේ රෙදි කෑලි වාහනේ හිදන රෙදි කෑලි තියෙනවා නම් ඒවා හොද ගන්න ඒ හැමදේම තියෙනවා. ඉතින් අපි දැන් ටයර් වලට මේවා කරන එක කරලා බලමු. නෑ මම එද්දුවේ නෑ. මම සල්ලි දැම්මට නේරෝ ගොම්මි කෙනෙක් ඔබන්න ඕනේ. ඉතින් ඔබලා මෙන්න මේ විදිහට ටයර් වලට බලන්න. ඉතින් සාමාන්‍යයෙන් වාහනේ හොදපු දවසට අපි සාමාන්‍ය වාහනට හුලං ගහනවා. ඉතින් ඒක කරන් තමයි යන්නේ. මෙතනට ප්ලග් කරන්න යන්නේ. මෙන්න මෙහෙම ප්ලග් කරලා බලමු කොහොමද වාහනට හුලං ගහන්නේ කියලා. සාමාන්‍යයෙන් වාහනේ වොෂ් කරපුවාම අපි මේ විදිහට හුලං චෙක් කරනවා වාහනේ. ඒක අපේ වාහනේ කන්ඩිෂන්ස් වලට හොඳ හින්දා මේ මැෂින් එක අපි ගාව තියෙනවා. මේක අපේ වාහනේටම ආපු එකක්. ඉතින් ඕගලන්ට මේක වාහනේ නැත්තම් ඕගලන්ට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් රවුටෝ. එතකොට ඔය වාහනවල ඇක්සසරිස් තියෙන shops වලින් මේ වගේ ඒවා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ වගේ දෙයක් අරගෙන වාහනේ නම් චෙක් කරගන්න එක හොඳයි. ඉතින් මම වාහනට ඇඩ් කරාට පස්සේ මෙතනින් පෙන්නනවා කොච්චරක් තියෙනවද කියලා. කම්ප්‍රෙසර් එකේ කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. ඉතින් මෙතනින් අපිට අවශ්‍ය තරමට ඉතින් මේ විදිහට තමයි යුරෝ 5කට අපි වාහනේ හොදගත්තේ. ඕගලන්ට පුළුවන් තනියම ඇවිල්ලා වාහනේ හොදගන්න. ඉතාලියේ තනියම වාහනයක් හොදන්න බය වෙන්න එපා. එහෙනම් ඉතින් මිෂෙල් මාෂ් YouTube channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ වගේ ඕගලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන එන්න. bye.